ට්‍රේඩර්ස් කොහොමද ඔන්න ඔයාලට මම මගේ අපේ මැලේසියන් SNR වීඩියෝ සීරීස් එකේ පළවෙනි ලෙසන් එක මම කලින් වීඩියෝ එකකින් අරන් ආවා මොනවද ට්‍රැඩිෂනල් SNR ලෙවල් කියන්නේ කියලා මම හිතනවා ඔයාලා ඒක බලන්න නැති කියලා බැලුවා විතරක් නෙවෙයි බලලා මාකට් එකේ ඒ ලෙවල්ස් මාක් කරලා කොහොමද ඒවා වැඩ කරන්නේ කියලා ඔයාලා ප්‍රැක්ටිස් කරන්න නැති කියලා මම හිතනවා මොකද එහෙම කරන්න ඕන මොකද මේක ප්‍රැක්ටිස් එකත් එක්ක අපි කරන්න ඕන දෙයක් මම දැක්කා කමෙන්ට්ස් වල එහෙම දාලා තිබ්බා මේ වොලියම් ප්‍රොෆයිල් එක ගැන එන්ට්‍රි එකක් එහෙම රෙමි කියලා දෙන්න කියලා. ඔයවා ඉස්සරහට කියලා දෙනවා. මට කියන්න තියෙන්නේ මේක අපි හිමින් ප්‍රැක්ටිස් එකත් එක්ක වීඩියෝ එකකින් වීඩියෝ එක අපි මාකට් එකට ඒව දාලා අපි ප්‍රැක්ටිස් එකත් එක්ක යමු ගමනක්. මොකද අපි කවුරුත් ඉපදුණු ගමන්ම නැගිටලා ඇවිද්දේ නැහැනේ. එතකොට අපි බඩ ගාලා දන ගාලා එහෙම පිළිවෙලට ආපු ගමනක් නේ. එතකොට අපි මේ මොකක් හරි දෙයක් අපි අනිත් එක මේක අපි අපේ සල්ලිත් එක කරන ගනුදෙනුව. එතකොට මාකට් එකේ රිස්ක් එකක් තියෙනවා. එතකොට අපි ඒ රිස්ක් එක දැනගෙන අපි දේවල් කරන්න ඕනේ. එතකොට මම ඔයාලට මේ උගන්වන දේවල් මම ඉගෙනුවා කියලා ඔයාලා එකපාරට මාකට් එකට දාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මේ දේවල් මාකට් එකේ මේ මාකට් එකේ මාක් කරලා ඒ ලෙවල්ස් වල ඇත්තට මාකට් එක වැඩ කරනවද? වැඩ කරලා තියෙනවද? අන්න මේ දේවල් එක බෑක් ටෙස්ටින් එකක් එක්ක තමයි මේක අපි මාකට් එකට දාන්න ඕන. මොකද මම ඔයාලට ඉස්සරහට මගේ පළවෙනිම වීඩියෝ එක ඔයාලා දකින්න නැති මම කෝස් කන්ටෙන්ට් එක දැම්මා. ඒකේ මම ඔයාලට අන්තිමට දැම්මා ට්‍රේඩින් සයිකොලොජි කියලා. අන්න ඒකෙදි මම කතා කරනවා ඔය අපි ජර්නල් එකක් කරන එකේ වැදගත්කම වගේ. ඒ කියන්නේ සයිකොලොජි ලෙසන් ටික පාව මම ඔයාලට ඒකෙදි කතා කරනවා. ඒක නිසා හදිස්සියක් නැතුව අපි මේක හිමීට පියවරෙන් පියවර මේ ගමන යන. එතකොට තමයි අපි යන ගමන ලස්සන සහ අපි යන ගමන පැවැත්මක් තියෙන්නේ. අපි කරන දේ පැවැත්මක් තියෙන්නේ. අපි මේ මාකට් එකේ කදිකට අපි රඳා පවතින්නේ එතකොට. අන්න ඒක නිසා අපි ඒ විදිහට මේක කරගෙන යමු. මම යමට ආරාධනා කරන්නේ ඒකයි මේ මම අර පළවෙනි වීඩියෝ එකත් ඔයාලට ඒකයි කිව්වේ. අපි ඔය කියන පිටින් හරි කොහෙන් හරි ඔයාලා MSNR මැලේසියන් SNR ඉගෙනගෙන තියෙනවා නම් ඒ දේවල් අමතක කරලා මේ වීඩියෝ සීරීස් එක මුලින් ඉඳලා බලන්න. මොකද මම මේකේ ස්ටෙප් බයි ස්ටෙප් බයි මේක අර process එක යන්න ඕන විදිහට තමයි ඔයාලා මේක අරගෙන යන්නේ. ඒ කියන්නේ හරියට කියන්නේ අපි පැලයක් වුණත් يعني ගහකින් ගෙඩියක් අපිට එකපාරට ගන්න බෑනේ. ඒකට අපි ඒකේ බීජේ වගා කරලා ඒකට වතුර දාලා පොහොර දාලා ඒ පැලේට අවශ්‍ය දේවල් දීලා ඒ කාලේ ගියන් පස්සේ තමයි අපිට ගහින් අපිට එන පළතුරක් හරි මොකක් හරි අපිට එන දේ හම්බෙන්නේ. එතකොට අන්නේ ස්ටෙප් ටික අපි මේ විදිහට පිළිවෙලට කරගෙන යන්න ඕන. මම ඒකයි කියන්නේ මුලින් ඉඳලා ළඟට මේ වීඩියෝ සීරීස් එක අපි හරියට මේක කරගෙන යන්න. අන්නේ මේ විදිහට අපි මේ ගමන යන්න. මම එදා ලෙසන් එකේ අවසානයේ මොකද මගේ පබ්ලික් ඩිස්කෝඩ් සර්වර් එක ලොන්ච් කරා කියලා මම දැක්ක ගොඩක් කට්ටියකට ජොයින් වෙලා තිබ්බා. ජොයින් වෙන්න මොකද මම ඒකේ දැන් අද දැම්ම මම කියන්නේ මම ඒකේ දානවා මාකට් අවුට්ලුක් කියන්නේ මම දකින ඔපචුනිටිස්. එතකොට හැම ඉරිදම මම දානවා ඊගව සතියේ මම මාකට් එකේ මොන වගේ දෙයක් වේද කියලා අපේක්ෂා කරන්න කියන එක. මේ මැලේසියන් SNR වලින් විතරක් නෙවෙයි. මම මේක මොකද මම එලියට් වේව් ට්‍රේඩර් කෙනෙක්. ඒක නිසා මම එලියට් වේව් වලින් මම දකින ෆෝකාස්ට් එක පාවම දානවා. ඒක නිසා ඔයාලා ඒකට ජොයින් වෙන්න පබ්ලික් එකට. මොකද මම පබ්ලික් එකට අප්ඩේට්ස් දෙනවා. මොකද මම එදා පළවෙනි වීඩියෝ කිව්වා වගේම ඔයාලා මේ මාකට් එකෙන් ප්‍රොෆිට් කරා කියලා මට හම්බෙන ප්‍රොෆිට් එකේ කිසිම අඩුවක් නැහැ. ඒක නිසා මම මේ දේවල් නිකන් දෙන්නේ. එතකොට ඒ දේවල් වලින් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න කියලා ඉල්ලනවා. හරි එහෙනම් අපි අද ලෙසන් එකට මම මේක මේ අරන් එන්නේ මම එදා කරපු ට්‍රැඩිෂනල් SNR ලෙවල් වලම පාර්ට් 2 එකක් විදිහට. ඒ කියන්නේ ට්‍රැඩිෂනල් SNR ලෙවල් වලම කොටසක් තමයි මේකෙත් මම කතා කරන්නේ. අපි යන් ලෙසන් එකට එහෙනම් මොකද්ද අපි එදා කතා කරා ට්‍රැඩිෂනල් SNR levels කියන්නේ මොනවද කියලා. අපි දැන් මේ කතා කරලා ඒවා මාකට් එක අපි මාක් කරලා බැලුවා කොහොමද මේ levels වැඩ කරන්නේ කියන එක. එතකොට මම ඉස්සරහට වරලා කිව්වා මම ඒකේ අර levels අඩු වැඩි කොහොමද ඒකේ හොඳම levels ටික තෝරගන්න කියන එක කියලා දෙනවා කියලා. එතකොට අපි ඒක ඉස්සරහට fresh level කතා කරලා fresh level වලට අර fresh level refine එකෙන් පස්සේ හොඳටම key levels identify කරගන්න lesson එකක් තියෙනවා. ඒකදී අපි levels ඒ ටික එහෙම කතා කරගමු. දැනට ඔයාලා මේ traditional SNR levels වලම කොටසක් විදිහට තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. මේ ලෙසන් එක ඔයාලට අරන් ඉන්නේ. එතකොට මේකෙදි මම කතා කරන්නේ මේ traditional SNR levels කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? RBS කියලායි SBR කියලායි. එකක් තමයි RBS. අනිත් එක SBR. එතකොට මේ RBS කියන්නේ මොකද්ද? SBR කියන්නේ මොකද්ද? RBS එකක් කියන්නේ resistance break into support. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු එක පස්සේ සපෝට් එකක් විදිහට වැඩ කරනවා කියන එක. එතකොට RBS එකක් කියන්නේ resistance
break into support. එතකොට SBR එකක් කියන්නේ support break into resistance. ඒ කියන්නේ අරකෙම අනිත් පැත්ත. support break into resistance. එතකොට පළවෙනි එකේදී වෙන්නේ, ඒ කියන්නේ RBS එකේදී වෙන්නේ කලින් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු එකක් පස්සේ සපෝට් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. මොකද මේ මාකට් එක උඩට පල්ලයට යනවනේ. එකම විදිහට තියෙන්නේ නැහැ. එතකොට අර කලින් වැඩ කරපු ලෙවල් එකක් වුණත් අපිට කලින් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු ලෙවල් එකක් අපිට පස්සේ සපෝට් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි RBS කියන්නේ. එතකොට SBR කියන්නේ කලින් සපෝට් එකක් විදිහට වැඩ කරපු ලෙවල් එකක් පස්සේ අපිට රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි SBR කියලා කියන්නේ. අපි ඒක මෙන්න මෙහෙම බලමු. දැන් හිතන්න මාකට් එක මම ඔයාලට මතක ට්‍රැඩිෂනල් ලෙවල් මාක් කරනදී කියලා දුන්නානේ. ඒකට ඔයාලා දන්නවා දැන් කොහොමද ට්‍රැඩිෂනල් ලෙවල් එකක් මාක් කරන්න කියලා. එතකොට මාකට් එක මෙන්න මෙහෙම යන මෙහෙම ගියපු මූවමන්ට් එක තියාගමුකෝ අපි. මේක දාමු බ්ලැක් කලර් එකකින්. ඔන්න ප්‍රයිස් එක යන මූවමන්ට් එක අපි මෙතන මාක් කරගෙන ඉන්නවා. මොකද ට්‍රැඩිෂනල් SNR ලෙවල් එක. මෙන්න මෙහෙම මෙතන තියෙනවා ට්‍රැඩිෂනල් SNR ලෙවල් එක. එතකොට මේක ඇවිල්ලා අපි රෙසිස්ටන්ස් එකක් විදිහට මාක් කරන්නේ. එතකොට මේක දැනට වැඩ කරන්නේ අපේ ස්ට්‍රෝං රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට. එතකොට දැන් මාකට් එක මෙන්න මේ යන මූවමන්ට් එකේදී මෙතනින් රිජෙක්ට් වෙන්නේ නැහැ. රිජෙක්ට් නොවි මාකට් එක මෙහෙම මුඩට මූව් වෙනවා. ඒ මූව් වෙද්දි හොඳ ස්ට්‍රෝං කැන්ඩල් එකකින්, කැන්ඩල් බොඩි එකකින්, වික් එකකින් නෙවෙයි. හොඳ ස්ට්‍රෝං කැන්ඩල් බොඩි එකකින්. එතකොට මේක මේ පැත්තට නම් හොඳ බුලිෂ් කැන්ඩල් එකකින් මේ යන්න ඕනේ. කොළ පාටින් දාගමු. මේ වගේ ස්ට්‍රෝං කැන්ඩල් බොඩි එකකින් මෙන්න මේ අපේ ලෙවල් එක අපි අර මාක් කරන් ඉරපු ට්‍රැඩිෂනල් ලෙවල් එක බ්‍රේක් වෙනවා. මෙන්න මෙතන. ඔන්නම බ්‍රේක් වෙනවා. ඒ බ්‍රේක් වුණාට පස්සේ මේ ලෙවල් එක දැන් අය මාකට් එකේ ඊගාවට වැඩ කරනවා මොකද්ද? ස්ට්‍රෝං සපෝට් එකක් විදියට. ඇයි? දැන් මේක හොඳ කැන්ඩල් බොඩි එකකින් කියන්නේ හොඳ බුලිෂ් පවර් එකකින් මේ ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙන්නේ. හැබැයි මේ ලෙවල් එක අපි ට්‍රැඩිෂනල් ලෙවල් එක. එතකොට ඊගාවට මාකට් එක මෙතනින් මෙන්න මෙතෙන් ඇවිල්ලා මේක ටෙස්ට් කරලා අය මාකට් එකේ මේ යන මූවමන්ට් එක යනවා. එතකොට අපි මෙන්න මේ ලෙවල් එක මාක් මෙන්න මේ විදිහට කැන්ඩල් බොඩි එකකින් බ්‍රේක් වුණාට පස්සේ අපි මේ ලෙවල් එක මාක් කරගන්නවා. මොකද්ද? රෙසිස්ටන්ස් එකක් සපෝට් එකක් කරලා දෙන්නේ. එහෙනම් මේක ඇවිල්ලා RBS. මේක දාගමු සිට. මේක ඇවිල්ලා අපේ RBS එක. මොකද මෙහෙම ප්‍රයිස් එක මේ යන මූවමන්ට් එක මෙහෙම ප්‍රයිස් එක මෙතන අපේ ප්‍රයිස් එක මෙතන ස්ට්‍රෝං ට්‍රැඩිෂනල් ලෙවල් එකක් හදලා තිනවා. ඒ හදලා ප්‍රයිස් එක මෙහෙම පල්ලයට මූව් වෙනවා. ඔහොම පල්ලයට මූව් වෙලා ආයෙ මේ උඩට යන මූවමන්ට් එකේදී දැන් හරි විදියට නම් අපිට මෙතනින් මේක රිජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. හැබැයි රිජෙක්ට් වෙන්නේ නැහැ. මෙතන මේ වගේ හොඳ ස්ට්‍රෝං කැන්ඩල් බොඩි එකකින් මේ ලෙවල් එක බ්‍රේක් කරනවා. බ්‍රේක් කරන් පස්සේ ආයෙ ඒ ලෙවල් එතකොට අපි ඒ බ්‍රේක් කරපු ගමන් අපි මාක් කරගන්නවා. දැන් මේ ලෙවල් එක මොකක්ද? RBS එකක්. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකක් විදියට තිබ්බ එකක් දැන් සපෝට් එකක් විදියට කන්වර්ට් වෙලා තියෙනවා. එතකොට මෙතනදී මාකට් එක ආයෙ මේ ලෙවල් එක ටෙස්ට් කරලා මෙතනින් මේ යන ප්‍රයිස් මූවමන්ට් එක කන්ටිනියු කරනවා. ඒක නිසා අපි මෙන්න මේ ලෙවල් එක මාක් කරගන්නවා RBS එකක් විදියට. හරිද? එතකොට ඕකෙම අනිත් පැත්ත තමයි SBR කියන්නේ. ඒ කියන්නේ සපෝට් එකක් විදියට වැඩ කරපු එක රෙසිස්ටන්ස් එකක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා. අපි ඒකත් මාක් කරගමු. ප්‍රයිස් එක මාකට් එකේ මෙහෙම ඔහොම මූව් වෙනවා. එතකොට දැන් මේ මෙන්න මේ ලෙවල් එක මෙන්න මෙතන අපි මාක් කරගෙන ඉන්නවා ට්‍රැඩිෂනල් ලෙවල් එක. හරිද? එතකොට අපි ඒක දාගමු. මොකද දැන් මේක අපි ලයිව් මාකට් එක අපි මෙහෙම තියාගමු. ඔන්නවම තියාගමු. එතකොට මේ ලෙවල් එක මොකක්ද? අපි මේක පල්ලෙහා ඉන්න දින ලයිව් මාකට් එකට. එතකොට අපි මේක ට්‍රැඩිෂනල් සපෝට් ලෙවල් එකක් මේක. හැබැයි මේ මාකට් එක මේන මූවමන්ට් එකේදී මෙතන ඇවිල්ලා හරි විදියට නම් අපි කලින් කතා කරපු විදියට නම් මෙන්න මෙතනින් ප්‍රයිස් එක මොකද්ද වෙන්න ඕන? ආයෙ මෙතනින් ආයෙ ප්‍රයිස් එක මේක සපෝට් එකක් කරගෙන මෙන්න මේ උඩට යන්න ඕන. හැබැයි ප්‍රයිස් එක එතනින් උඩට යන්නේ නැතුව මෙන්න මේන මූවමන්ට් එක මෙන්න මෙතනින් මෙහෙම පල්ලෙහාට හොඳ bearish power එකක් තියෙන. ඒ කියන්නේ sellers ලගේ හොඳ power එකක් තියෙන candle එකකින් මෙන්න මේක close මේ break කරනවා. එතකොට මේක ඇවිල්ලා මෙන්න මෙහෙම රතු පාට ඔය විදිහේ හොඳ bearish candle body එකකින් ඒක break කරන් පස්සේ මෙන්න මේ level එක දැන් මේක support එකක් නෙවෙයිනේ. එතකොට දැන් මේක break කරලා තියෙන්නේ. හරි. අපි දැන් මේක මාක් කරගන්නවා මොකද්ද?
BR ඇයි සපෝට් එකක් තිබ්බ එකක් තමයි දැන් මේ අපි මේක දැන් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන්න යන්නේ. එතකොට අපිට බලන් ඉන්න පුළුවන් ප්‍රයිස් එක ඊගාවට මෙන්න මෙතෙන් ඇවිල්ලා මේකතන ටෙස්ට් කරලා ප්‍රයිස් එක මෙන්න මෙහෙම පල්ලෙහාට එනවා. එතකොට මෙන්න මේ මූවමන්ට් එක මෙතන මේ සපෝට් මේ මෙන්න මේක අපි සපෝට් එකක් විදිහට තමයි මාක් කරගෙන ඉන්නේ. මොකද අපි දන්නවා ලයිව් මාකට් එක මේ හරිය තියෙනකොට අපිට පල්ලෙහින් තියෙන ලෙවල් සපෝට් වෙනවා. එතකොට හරි විදිහට නම් සපෝට් එකක් කියන්නේ අපි කතා කරානේ. සපෝට් එකකදී වෙන්න ඕනේ ඒක සපෝට් කරන මාකට් එක අය මේ ප්‍රයිස් මූවමන්ට් එක මේ උඩට කන්ටිනියු කරන්න ඕනේ. හැබැයි එහෙම කරන්නේ නැතුව මේ ලෙවල් එක හොඳ කැන්ඩල් බොඩි එකකින් මෙහෙම ක්ලෝස් කරනවා. එතකොට මේ ලෙවල් එක බ්‍රේක් වෙලානේ තියෙන්නේ. එතකොට මේ ලෙවල් එක වැඩ කරන්නේ නැත්තේ නැහැ. ඊට පස්සේ මේ ලෙවල් එක වැඩ කරනවා මොකක්ද රෙසිස්ටන්ස් එකක් විදිහට. ඒක නිසා අපි ඒක මාක් කරගන්න SBR කියලා. එතකොට ප්‍රයිස් එක මෙහෙම හොඳ කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වෙනවා. ක්ලෝස් වුණාන් පස්සේ මෙහෙම ප්‍රයිස් එක ඇවිල්ලා මේ ලෙවල් එක ටෙස්ට් කරලා ආයේ එයාගේ පල්ලෙහාට එන මූවමන්ට් එක ඩවුන්වර්ඩ් මූවමන්ට් එක එයා කන්ටිනියු කරනවා. එතකොට මෙන්න මේ ලෙවල් එක අපි මේවා කරනවා මාක් කරගන්න SBR එකක් විදිහට. සරලවම ඔන්න ඔච්චරයි මේ RBS සහ SBR කියලා කියන්නේ. මොකද්ද? කලින් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු එක පස්සේ සපෝට් එකක් විදිහට වැඩ කරනවා. ඒකට අපි කියනවා RBS කියලා. කලින් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරා. එතකොට පස්සේ වැඩ කරනවා සපෝට් එකක් විදිහට. මේ තියෙන්නේ RBS එකක්. රෙසිස්ටන්ස් බ්‍රේක් ඉන්ටු සපෝට්. හොඳ රෙසිස්ටන්ස් එකක් බ්‍රේක්. හොඳ කැන්ඩල් බොඩි එකකින් බ්‍රේක් කරා. අන්න පල්ලෙහාට ආවන් පස්සේ ඒක සපෝට් එකක් වෙනවා. එතකොට ඒක මොකද්ද? ඒක RBS එකක්. එතකොට මෙතන තියෙන්නේ SBR එකක්. මොකද්ද? රෙසිස්ටන්ස් එකක් සපෝට් එකක් විදිහට වැඩ කරන්න ඕන එකක්. හොඳ කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වෙනවා. ඊට පස්සේ ඒක රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරනවා. හරි. අපි මේක බලමු ලයිව් මාකට් එකටත් ගිහින් ඇප්ලයි කරලා ලයිව් මාකට් එකේ එහෙම දේවල් වෙලා තියෙනවද කියලා. මේ Bitcoin chart එක BTC USDT මේ තියෙන්නේ මෙන්න මෙතන බලන්න. මේ තියෙන්නේ මෙතන තියෙනවා V shape එකක්. ඒ කියන්නේ අපේ ට්‍රැඩිෂනල් SNR level එක. එතකොට මේක හරි විදිහට නම් ලයිව් මාකට් එක මෙන්න මේ හරිය තියෙනකොට මේක වැඩ කරන්න ඕනේ ස්ට්‍රෝං සපෝට් එකක් විදිහට මාකට් එක මෙතන මැග්නට් ටූල් එක ඔෆ් කරගමු. ප්‍රයිස් එක මෙතන වැදුනාන් පස්සේ මේ ආපහු අප්වර්ඩ් කියන්නේ උඩට යන මූවමන්ට් එක කන්ටිනියු කරන්න ඕනේ. හැබැයි ඔයාලට පේනවද මෙන්න මෙතනින් මේ ස්ට්‍රෝං කැන්ඩල් එකකින් මේ ලෙවල් එක බ්‍රේක් වෙනවා. එතකොට මේ සපෝට් එකක් විදිහට වැඩ කරන්න ඕන ලෙවල් එකක් තමයි මේ රෙසිස්ටන්ස් එකක් විදිහට මෙතන ඊගාට වැඩ කරලා තියෙන්නේ. එතකොට මොකද්ද? සපෝට් බ්‍රේක් ඉන්ටු රෙසිස්ටන්ස් SBR. හරි. එතකොට මේක රෙසිස්ටන්ස් එකක් වෙනවා. P එකෙත් පාට වෙනස් කරගමු දැන් රතු පාටට. පේනවද? දැක්කද ඔයාලා මෙන්න මෙතනින් මාකට් එක මේ හරි විදිහට නම් මේ මූවමන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් ආය උඩට යන්න ඕන. හැබැයි එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. මෙතන P drawings ටික delete කරගමු. බලන්න මෙන්න මෙතන මේ ස්ට්‍රෝං කැන්ඩල් එකකින් bearish කැන්ඩල් එකකින් මේ ක්ලෝස් වෙනවා. එතකොට දැන් ඊට පස්සේ මාකට් එක මෙහෙම පල්ලෙහාට ආවා. මේ ආයෙ ටෙස්ට් කරා. මෙතනින් ටෙස්ට් කරනවා. බ්‍රේක් කරගන්න බැරි රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරනවා. ආයෙ පල්ලෙහාට එනවා. මේ ආයෙත් ඇවිල්ලා ඒක බ්‍රේක් කරන්න තමයි try කරන්නේ. හැබැයි බ්‍රේක් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ පල්ලෙහාට ආපු මූවමන්ට් එක. දැක්කද? එතකොට මේ අපේ හොඳ සපෝට් එකක් විදිහට වැඩ කරන්න තිබ්බ ලෙවල් එකක් මේ රෙසිස්ටන්ස් එකක් විදිහට මාකට් එකේ වැඩ කරලා තියෙන විදිය. දැක්ක නේද? ආයේ එතනින් එහාට මේ බලන්නකෝ අපි මෙතනින් මේ ට්‍රේඩ් එක ගත්තා නම් මෙන්න මූවමන්ට් එක. මේ කියන්නේ මේක දැක්කපමණින් මෙතනින්ම අපිට ට්‍රේඩ් එකක් ගන්න බෑ. අපිට මේ ඉස්සරහට මම කතා කරනවා ඔයාලට එන්ට්‍රි කොහොමද ස්ටෝර් ලයින් එතකොට අපි ලෝ ටයිම් ෆ්‍රේම් එකෙන් එන්ට්‍රි එකක් ගන්න කොහොමද ස්ටෝර් ලයින් එකෙන් එන්ට්‍රි එකක් ගන්න කොහොමද ඔය ටික කතා කරනවා. එතකොට මෙන්න මෙතන තියෙන හොඳ එන්ට්‍රි එක. එතකොට ඔයාලා බලන්න මේ දැක්කද? මේ මූවමන්ට් එකම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකකින්. මේ SBR එකකින්.
එතකොට අන්න ඔකට තමයි අපි SBR කියන්නේ. අපි බලමු RBS එක. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු එක. ඊට පස්සේ සපෝට් එකක් වෙලා තියෙන තැනක් බලමු අපි. මේ තියෙන්නේ. මෙන්න මෙතන. ඔයාලට පේනවද? බලන්න මෙන්න මේ ලෙවල් එක. මෙන්න මේ ලෙවල් එක. මම මෙන්න මේ ලෙවල් එක මාක් කරගන්න. එතකොට මේ ලෙවල් එක මෙතන ප්‍රයිස් එක තියෙනකොට මෙන්න මේ හරිය ප්‍රයිස් එක තියෙනකොට මේ ලයිව් මාකට් එක මේක හදලා මේ ලයිව් මාකට් එක පල්ලෙහා තියෙන්නේ. එතකොට මොකද්ද? මේක රෙසිස්ටන්ස් එකන්නේ අපි. එතකොට දැනට හරි විදිහට මාකට් එක මෙතෙන් ගියන් පස්සේ මෙහෙම පල්ලෙහාට මූවමන්ට් එක ආය මෙතනින් මාකට් එක රිජෙක්ට් වෙලා ඒක රෙසිස්ටන්ස් එකක් වෙලා මිලාපෝ පල්ලෙහාට එන්න ඕනේ. හැබැයි බලන්න මේ මෙතන මේ ස්ට්‍රෝං බුලිෂ් කැන්ඩල් එකකින් මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා තියෙනවා. දැක්කද? එතකොට දැන් මේ අපේ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු එක දැන් වැඩ කරනවා සපෝට් එකක් විදිහට. එතකොට මොකක්ද? රෙසිස්ටන්ස් බ්‍රේක් ඉන්ටු සපෝට් RBS. හරි. එතකොට බලන්න දැන් අපි ඒක මොකද්ද? අපි දාගමු කොළ පාට. මොකද දැන් ඉස්සරහට සපෝට් එකක් විදිහට වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ ප්‍රයිස් මූවමන්ට් එක මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම මේ ඇවිල්ලා බලන්න ටෙස්ට් කරලා තියෙන්නේ අපේ අර ලෙවල් එක. දැක්කද? ඒක සපෝට් එකක් කරගෙන තමයි මේ ප්‍රයිස් මූවමන්ට් එක මේ මාකට් එක බිට්කොයින් එක ඕල් ටයිම් හයි එකක් දක්වා යන මූවමන්ට් එක ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ලෙවල් එක ටෙස්ට් කරලා. අපේ මේ ස්ට්‍රෝංව තිබ්බ රෙසිස්ටන්ස් එක හොඳ ස්ට්‍රෝං බුලිෂ් කැන්ඩල් එකකින් බ්‍රේක් කරනවා. බ්‍රේක් කරලා ආයෙ එනවා එතන මොකද මේක ස්ට්‍රෝං ලෙවල් එකන්නේ. එතකොට මේ ලෙවල් එක ආයෙම ඇවිල්ලා පල්ලෙහාට යන්න පුළුවන්ද කියලා බලන්න ටෙස්ට් කරන්න එනවා. බෑ. අන්න එතනින් ආව එක සපෝට් එකක් කරගන්න. සපෝට් එකක් කරගෙන තමයි මේ ප්‍රයිස් මූවමන්ට් එක යන්නේ. එතකොට කලින් මාකට් එකේ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන්න තිබ්බ ලෙවල් එකක් මේ වගේ හොඳ බුලිෂ් කැන්ඩල් එකක්. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන්න තිබ්බ එක හොඳ බුලිෂ් පවර් එකක් තියෙන කැන්ඩල් එකකින් බ්‍රේක් කරන්න ඕන. රෙසිස්ටන්ස් එකක් විදිහට තියෙන එකක් නම් හොඳ බුලිෂ් කැන්ඩල් එකකින් ක්ලෝස් කරන්න ඕන. මෙන්න මෙහෙම. ඒ ක්ලෝස් වුණාන් පස්සේ ඒ ලෙවල් එක ටෙස්ට් කරන්න මාකට් එක අය මේ මාකට් එක අය පල්ලෙහාට එනවා. ඒ ඇවිල්ලා එතන සපෝට් එකක් කරගෙන තමයි ප්‍රයිස් එක අය යන්නේ. මෙතන මේ හොඳ RBS එකක් තමයි මෙතන වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදි වෙන්නේ මේ අපේ සපෝට් එකක් විදිහට වැඩ කරන්න තිබ්බ ලෙවල් එක හොඳ පවර්ෆුල් බෙයාරිෂ් කැන්ඩල් එකකින් මෙහෙම ක්ලෝස් වෙනවා. ඒ ක්ලෝස් වුණාට පස්සේ ආයෙ එතන ටෙස්ට් කරලා ප්‍රයිස් එක මේ මූවමන්ට් එක පල්ලෙහාට කන්ටිනියු කරනවා. එතකොට ඒක සපෝට් එකක් විදිහට තිබ්බ එක රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරනවා. ඒකට තමයි SBR කියන්නේ. මම හිතනවා ඔයාලට A levels පැහැදිලි වෙන්නේ නැති කියලා. අපැහැදිලි මොකක් හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මම ඊගාව ලෙසන් එකට කලින් ඒ ගැන ආයෙ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මතක් කරලම කියනවා මේ වගේ ලෙවල් දැක්ක පමණින් ට්‍රේඩ් කරන්න යන්න එපා. මේවා මාකට් එකේ මාක් කරලා ඇත්තට මේ විදිහට වැඩ කරලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඔයාලා මේ දවස් ටිකේ. එතකොට ඉස්සරහදී මම ඔයාලට කතා කරනවානේ ස්ටෝරි ලයින්, එතකොට එන්ට්‍රි ගන්න ක්‍රම, එන්ට්‍රියක් කොහොමද අපි ඉස්සරහට මේ කියන්නේ එන්ට්‍රියක් ගත්තන් පස්සේ ඒක කොහොමද මේන්ටේන් කරන්නේ, ඒක කොහොමද අපි ට්‍රේඩින් සයිකොලොජි එක ওই දේවල් කතා කරනනේ. අපි ඊට පස්සේ ට්‍රේඩ් කරන්නේ. දැනට අපි මේ ටික බෑක් ටෙස්ට් කර කර මාකට් එකට දාලා මාකට් එකේ වැඩ කරනවද කියලා බලාගෙන යන් අපි ඉස්සරහට. හරි. එහෙනම් ඔයාලට ආයෙත් මතක් කරනවා මම මේක යටින් මගේ Discord public server එකේ Telegram public community එකේ link දෙක දානවා. එතකොට ඒ දෙකෙන් ඒ දෙකට join වෙන්න පුළුවන් ඔයාලට. මොකද මම මාකට් එකේ දකින opportunities එක share කරනවා. එතකොට ඔයාලට ඒවා බලලා idea එකක් ගන්න පුළුවන්. මොකක්ද මේ මෙලෙසින් SNR කියන්නේ? මෙතන මෙලෙසින් SNR මාකට් එකේ වැඩ කරනවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මතක් කරනවා ඔයාලගේ කවුරු හරි ආයතනයක මෙලෙසින් SNR සම්බන්ධව course එකක් කරේ මේ කරන් ඉන්නවනම් අනෙක් එයාලට කෝස් කරන්න දෙන්න එපා. මොකද මම මේ වීඩියෝ සීරීස් එකෙන් සම්පූර්ණ A to Z මැලේසියන් SNR සම්බන්ධ සියලු දේවල් කවර් කරනවා. මොකද තව කෙනෙක්ගේ සල්ලි අපතේ යන්න දෙන්න එපා බොරු වැඩකට. මොකද ඔය කෝස් විකුණන කෝස් කරන කට්ටිය හුඟක් අය ට්‍රේඩ් කරන මම දන්න තරම් මගේ දැනුම මගේ කෝස් කරන කෝස් විකුණන කවුරුත් ට්‍රේඩ් කරන්නේ නැහැ. එයාලා කරන්නේ කෝස් එකක් විකුණලා ඒකෙන් සල්ලි හම්බ කරන එක. මොකද එයාලා දන්නවා මේක රිස්කි වැඩක්. එයාලට ඊට වඩා ලාභයි මේක ඉගෙන ගන්න කෙනෙක්ට කෝස් එක විකුණලා ඒක මොකද ඒක සේෆ් නේ. ඒක සේෆ් ඉන්කම් එක. අන්න ඒ සල්ලි කෝස් එකක් විකුණලා සල්ලි හම්බ කරන එක. ඒක නිසා ඒ දේවල් වෙන්න තියන්න එපා. පුළුවන් තරම් මේ වීඩියෝස් මගේ මේ වීඩියෝස් ඔයාලගේ ට්‍රේඩින් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එතකොට මේ සම්බන්ධව ඉගෙන ගන්න කැමති කට්ටිය අතරට යවන්න ෂෙයා කරන්න. ඔයාලගේ යාළුවෝ අතරට යවන්න. දන්න අයට කියන්න. තව කෙනෙක්ගේ සල්ලි අපතේ යන්න දෙන්න එපා.
අපි මොකද මම මේ දේවල් ඔක්කොම A to Z වලට ෆ්‍රී දෙනවා කියන්නේ. එතකොට තව කෙනෙක්ගේ සල්ලි තුරනවා. ඒකෙන් තව කෙනෙක්ට ඒ සල්ලි වලින් එයාට එතකොට ඒ සල්ලි වොලට් එකට දාගෙන එයාලට ඒකෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. මම මොකද මම වලට වගකීමෙන් කියලා තියෙනවා මම මේ සීරීස් එක අවසානයේදී ඔයාලා සක්සස්ෆුල් ට්‍රේඩර්ස්ලා කරනවා කියලා. ඒක නිසා මතක ඇතුව මම ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝස් ටික කට්ටිය අතරට යවන්න. මොකද එන මොකද මම ඔයාලගෙන් කිසිම දෙයක් කියන්නේ රුපියලක්වත් ගන්නේ නැතුවනේ මේ දේවල් කරන්නේ. එතකොට ඔයාලා ඒ මට දෙන සපෝට් එක තමයි මට මේ වීඩියෝ ටික කට්ටිය අතරට යවලා ඒ දෙන සපෝට් එක තමයි මට වැදගත්. ඒ සපෝට් එක තමයි අර මගේ ආත්ම තෘප්තිය. ඒක නිසා ඔයාලගෙන් ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝස් කට්ටිය අතරට යවන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. එහෙනම් අපි ඊගව ලෙසන් එකකින් හම්බෙමු. හැමෝටම හැපි ට්‍රේඩින්.